සුබ දවසක් වේවා රාජ් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ නම් අභියෝගතාවය නැත්තම් IQ දැනුම බෙදා ගන්න. ඉතින් ඔයාලගේ IQ දැනුම වැඩි කරගන්න මේ වීඩියෝ එක උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඕනම තර්ක විභාගයකට පෙනී සිටින කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා ඔයාලගේ IQ දැනුම වර්ධනය කරගන්න. එහෙනම් යන් වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නය පන්තියක සිසුම් පේලියක පෙළ ගැස්සූ විට කමල් මුල සිට 30 වෙනියාය අග සිට 14 වෙනියාය. එසේනම් පන්තියේ මුළු පිරිස කීයද? ඉතින් මේ වගේ ගානක් හරිම ලේසි. ක්‍රමය දැනගත්තොත් ඕනම කෙනෙක්ට ලේසි. ඒ වගේම විභාගේ ලකුණු දෙකක් හිමි වෙන ප්‍රශ්නයක්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ප්‍රශ්නේ අහන්නේ මුළු පිරිස කීයද කියලා. ඒ කියන්නේ මුල සිට වෙනිය සහ අග සිට වෙනිය දීලා පන්තියේ මුළු පිරිස කීයද ඇහුවොත් අපි ඒක හදන විදිය. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි මෙන්න මේ සූත්‍රයට ආදේශ කරගමු. ඒක හරිම ලේසි. මුල සිට වෙනියා එකතු කරන්න අග සිට වෙනියා එක සමානයි මුළු පිරිස ඍණ එකක්. කියන්නේ එතකොට තමයි උත්තරේ එන්නේ මුළු පිරිස කීයද කියලා. බලන්න ප්‍රශ්නේ කමල් මුල සිට 30. එහෙනම් 30ට එකතු කරන්න අග සිට වෙනිය 14නේ. එහෙනම් 30යි 14 එකතු කරාම 44යි. 44න් එකක් අඩු කරාම 43යි. එහෙනම් පන්තියේ මුළු පිරිස 43යි. මේ වගේ ගානක මුල සිට වෙනියයි අග සිට වෙනියයි දීලා පන්තියේ මුළු පිරිස අහනව නම් ඒ ගානේ ඒ මුළු එකතුවෙන් එකක් අඩු කරාට පස්සේ එන ගාන තමයි පන්තියේ සැබෑ මුළු පිරිස වෙන්නේ. එහෙනම් මේ වගේ ඕනෑම ගානකදී මුල සිට වෙනියයි අග සිට වෙනියයි දීලා මුළු එකතුව ඇහුවොත් අනිවාර්යයෙන්ම එකක් අඩු කරන්න. ඒ වගේම තමයි අපි ඊළඟ ගානේදී බලමු මේකේ එකක් අඩු කරනව වෙනකොට එකතු කරන අවස්ථාවකුත් තියෙනවා. මම ඒක ඊළඟ ගානේදී කියන්නම්. එහෙනම් මේක නැවත මම පැහැදිලි කරොත් මුල සිට වෙනියා එකතු කරන්න අග සිට වෙනියා ඒ එකතුවෙන් එකක් අඩු කරන්න අන්න එතකොට එනවා මුළු පිරිස. ඊළඟ ගාන බලමු. පෝලිමක කමල් මුල සිට 7 වෙනියාය. පෝලිමේ 20ක් සිටී නම් කමල් අග සිට කී වෙනියාද? ගානට වැඩිය මේ ගාන වෙනසක් වෙලා තියෙනවා කියලා පේනවා ඔයාලට. මේකේ මුල සිට වෙනියා දීලා තියෙනවා. නමුත් අග සිට වෙනියා දීලා නැහැ. ඒ වුණාට මුළු එකතුව දීලා තියෙනවා. මේ වගේ වෙලාවක කොහොමද ගානක් හදන්නේ කියලා අපි බලමු. මේකෙත් කලින් සූත්‍රයම තමයි චූටි වෙනසයි වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක මුල සිට වෙනියා හෝ අග සිට වෙනියා දීලා ඒ වගේම මුළු එකතුවක් දීලා මුල හෝ අග ඉඳන් කී වෙනියාද කියලා අහන අවස්ථාවකදී අපි මුළු එකතුවට එකක් එකතු කරලා අර ඒ දෙන ගානින් අඩු කරන්න ඕනි. දැන් බලන්න මේකේ මුල සිට 7 වෙනියා. එතකොට අග සිට අපි ඒක දන්නේ නැහැ. නමුත් එකතුව 20යි. එහෙනම් 20ට එකක් අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕන. ඒ එකතුවෙන් මුල සිට 7 වෙනියානේ. ඒ 7 21කින් අඩු කරන්න ඕනේ. අන්න ඒ එන ගාන තමයි අග සිට වෙනියා. මේ ගානම අපිට දෙන්න පුළුවන් අග සිට දීලා මුල සිට කී වෙනියාද කියලා අහලා. අන්න ඒ වගේ වෙලාවකටත් අපි මුළු පිරිසට එකක් එකතු කරන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවට දැන් මෙතන 21 21කින් ඒ අග සිට වෙනියා දීලා තියෙන ගාන අඩු කරන්න. අන්න එතකොට අපිට මුල සිට වෙනියා කීයද කියලා හොයාගන්න පුළුවන්. දැන් ඔයාලට තේරුණා කියලා මම හිතනවා. මම නැවතත් මේ ගාන කියා දෙන්නම්. කමල් මුල සිට 7 වෙනියනේ. එහෙනම් මුල සිට 7 කියලා අපි මාක් කරගන්නවා. අග සිට අපි දන්නේ නැහැ අග සිට. එතකොට එකතුව 20ක් කියලා දීලා තියෙනවා. නමුත් දැන් අග සිට වෙනිය හොයන්න ඔයාලා හිතනවා 20න් 7ක් අඩු කරාම අග සිට වෙනිය අපිට හොයාගන්න පුළුවන් කියලා. නෑ. සැබෑම එකතුව හොයාගන්න නම් 20ට එකක් එකතු කරන්න ඕනේ. අන්න 20ට එකක් එකතු කරලා ඒ ගානින් අර මුල සිට වෙනිය අඩු කරාට පස්සේ එන ගාන තමයි අග සිට වෙනියා වෙන්නේ. ඒ කියන්නේ 21න් 7ක් අඩු කරාම 14යි. එහෙනම් 14 තමයි අග සිට වෙනියා. ඔයාලට පැටලෙන්නේ නැහැ. මම ඒක සරලව කියන්නම්. මුල සිට වෙනියයි අග සිට වෙනියයි දීලා මුළු එකතුව ඇහුවොත් ඒ මුළු එකතුවෙන් එකක් අඩු කරන්න. ඒ වගේම තමයි මුල සිට වෙනියා හෝ අග සිට වෙනියා දෙකින් එකක් දීලා ඒ වගේම මුළු එකතුවක් දීලා ඇති වෙලාවක මුළු එකතුවට එකක් එකතු කරන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ ගණන් පැටලෙන්නේ නැහැ. ඒ දේ මතක තියාගෙන මේ ගණන් දිගටම හදන්න. දම්වැලක පුරුක් 1008ක් ඇත. පුරුක් දෙකක් සම්බන්ධ කිරීමට තප්පර 10ක් ගත වේ නම් දම්වැල නිම කිරීමට ගතවන කාලය කොපමණද?
වගේ ගානකදී සම්බන්ධ කිරීම් ගණන වැඩි කරන්න ඕනේ පුරුකක් සම්බන්ධ කිරීමට යන කාලයෙන්. අන්න එතකොට දම්වැල නිම කිරීමට ගතවන කාලය හොයාගන්න පුළුවන්. දම්වැලේ සම්බන්ධ කිරීම් ගණන හොයන්නේ කොහොමද කියලා දැන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දම්වැලක පුරුක් ගණනට එකක් අඩුයි සම්බන්ධ කිරීම් ගණන. ඕනෑම දම්වැලක් ඒ කියන්නේ එකට සම්බන්ධ වෙලා නැහැනි මුලයි අගයි ඒක දම්වැලක්. දම්වැලක පුරුක් ගණනට එකක් අඩුයි සම්බන්ධ කිරීම් ගණන. දැන් ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ දීලා තියෙනවා පුරුක් 1801ක් තියෙනවා කියලා. අනේ වගේ වෙලාවක ඒකේ සම්බන්ධ කිරීම් ගණන ඇහුවොත් ඒ පුරුක් ගණනින් එකක් අඩු කරන්න අන්න එතකොට සම්බන්ධ කිරීම් ගණන එනවා. එතකොට සම්බන්ධ කිරීම් ගණන වන්නේ 1800යි. එහෙනම් ගාන හදමු. දැන් දන්නවා සම්බන්ධ කිරීම් ගණන. එහෙනම් ඒක වැඩි කරන්න පුරුකක් සම්බන්ධ කිරීමට යන කාලෙන්. ඒ කියන්නේ සම්බන්ධ කිරීම් ගණන ගත්තොත් 1800යි. පුරුක් දෙකක් සම්බන්ධ කිරීමට යන කාලය ගානේ දීලා තියෙනවා තප්පර 10යි කියලා. එහෙනම් ඒ දෙක එකට වැඩි කරාට පස්සේ එනවා 18000යි කියලා. මේ 18000 දීලා තියෙන්නේ තප්පර වලින්. ඒ නිසා අපි ඒක පැය බවට පත් කරගන්න 3600යෙන් ඒ ගාන බෙදනවා. එහෙනම් 18000 3600යෙන් බෙදනවා. 0.2ක් කැපුණා 180ට 30යි ඒව 5යි. එහෙනම් පැය 5යි. මේ දම්වැල නිම කිරීමට ගත වෙන කාලය පැය 5යි කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන්. ප්‍රශ්නේ බලමු. මාලයක පුරුක් 3600ක් ඇත. පුරුක් දෙකක් සම්බන්ධ කිරීමට තප්පර 10ක් ගත වේ නම් ඒ නිම කිරීමට ගත වෙන කාලය කොපමණද? ගානත් කලින් ගාන වගේමයි පොඩි වෙනසයි තියෙන්නේ. කලින් අපි කතා කරේ දම්වැලක් ඒකේ මුලයි අගයි එකට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ ගානේ තියෙන්නේ මාලයක් ඒකේ මුලයි අගයි එකට සම්බන්ධ වෙනවා. ඉතින් මුලයි අගයි එකට සම්බන්ධ වෙන නිසා මේක මාලයක්. ඒ වගේ ගානකදී පුරුක් ගණනයි සම්බන්ධ කිරීම් ගණනයි එක හා සමාන වෙනවා. එතකොට දැන් මාලේ පුරුක් ගණන 3600යි නම් සම්බන්ධ කිරීම් ගණනත් 3600යි. එහෙනම් මේ ගාන හදනකොට පුරුක් ගණන නැත්නම් සම්බන්ධ කිරීම් ගණන වැඩි කරන්න පුරුක් දෙකක් සම්බන්ධ කිරීමට යන කාලයෙන්. එතකොට අපිට උත්තරය ගන්න පුළුවන්. අපි බලමු. පුරුක් ගණන ඇවිල්ලා මේ ගානේ දීලා තියෙනවා 3600යි කියලා. පුරුක් දෙකක් සම්බන්ධ කිරීමට යන කාලය තප්පර 10යි කියලා දීලා තියෙනවා. එහෙනම් මේ දෙක එකට වැඩි කරාට පස්සේ 36000යි කියලා එනවා. 36000 කියන්නේ තප්පර වලින්. එහෙනම් අපි ඒක පැය බවට පත් කරගන්න 36000 3600ෙන් බෙදනවා. එහෙනම් 0.2ක් කැපුණා 360ට 30යි 10යි. එහෙනම් කාලය පැය 10යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් මේ මාලේ පුරුක් 3600ක් සම්බන්ධ කිරීමට යන කාලය විදිහට. වගේ ගණන් පටල ගන්න එපා. දම්වැලක ගැන ඇහුවොත් අපි කලින් හැදුවා වගේ පුරුක් ගණනින් එකක් අඩු කරන්න. එතකොට අපිට සම්බන්ධ ගාන හොයාගන්න පුළුවන්. එතකොට ඒක වැඩි කරන්න ඒ දෙක සම්බන්ධ කිරීමට යන කාලෙන් අන්න එතකොට අපිට ඒකේ උත්තරය හොයාගන්න පුළුවන්. ඒ වගේම මාලයක් ගත්තොත් ඒකේ මුලයි අගයි එකට සම්බන්ධයිනේ. අන්න ඒ වගේ අවස්ථාවක පුරුක් ගණනයි සම්බන්ධ කිරීම ගණනයි අපි කිව්වා සමානයි කියලා. එතකොට ඒක සම්බන්ධ කිරීමට යන වෙලාවෙන් වැඩි කරන්න. එතකොට මේ මාලේ සම්බන්ධ කිරීම යන කාලය හොයාගන්න පුළුවන්. ඉතින් මේක පටල ගන්න නැතුව හදයි කියලා මම හිතනවා. වීඩියෝ එක නැවත බලලා අවබෝධ කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ගෙනාවේ IQ පිළිබඳව අවබෝධයක් ඇති සහ නැති ඕනම කෙනෙක්ට බලන්න. ඉතාලම සරලව තමයි කියා දෙන්නේ. ඉතින් ඔයාලගේ අදහසොත් එක්ක ඊළඟ වීඩියෝ එක ගේන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි.